හෙලෝ හෙලෝ කියන්නේ කොහෙද ඉන්නේ? මං දැන් කෝල් කීයක් ගත්තද? ආන්නකො සුන්දරී මම යාළුවත් එක්ක පොඩ්ඩක් එළියට ආවා. යාළුවා ඉන්න තැනවත් එක්ක කතා කරන්න පොඩ්ඩක් අමාරුයිනේ. තේරෙනවනේ. යයි තමයි. හරි එහෙනම් තමස ගෙදර ගිහින් කෝල් එකක් ගන්නවකෝ. පොඩි අවුලක් තියෙනවා. යාළුවාද මාත් එක්ක ගෙදර යනවා. යාළුවා එක්ක ඉදි කතා කරන්න අමාරුයිනේ. තේරෙනවනේ. අපෝ එපා වෙනවනේ ඔයි. හරි එහෙනම් තමස රාණි දාගද්දිවත් කෝල් එකක් ගන්නවකෝ. ඒත් පොඩි අවුලක් තියෙනවා සුන්දරී. යාළුවද රැට අපේ ගෙදර නතරම වෙනවා. යාළුවෝ ඉදි කතා කරන්න අමාරුයිනේ. තේරෙනවනේ. මෙසේජ් කරමු. මොන මගුලක්ද මනුස්සයෝ? කෑවත් ඌත් එක්ක බිව්වත් ඌත් එක්ක ගමනක් ගියත් ඌත් එක්ක. තමස ටොයිලට් යන්නේ ඌත් එක්කද? අවුල්ද? අම්මට සිරියනවා කොල්ලට සොරියනවා. එහෙම නෙමෙයි ඉතින්. හැම දෙයකටම එකට ඉන්නේ යාළුවෙක් ජීවිතේ ඉන්න එපැයි. හැම දෙයකටම එකට කියන්න හලු මටවත් නෑ නෙච්චර වටිනකම. තමසට මට මැසේජ් කෝල් කරන්න වෙලාවක් නෑ. උගේ නැට් එලිලා යන්න නම් එනි ටයිම්. සංසුම් වෙන්නකෝ. සංසුම් ගෑණී මිනිහා වගේ මුන් දෙන්න ඉන්නේ. මට හිතෙන්නේ තමසලා දෙන්න අනියම් පිරිමි සම්බන්ධයක් වගේ ඉන්නේ. අයියෝ මේ ටිකේ තමස ඉන්නෙත් හැපි එකේ. අතේ සල්ලිත් වැඩි. මොනවද මේ කියන්නේ ගෑණිය? මේක යාළු පිට් එක. යාළු පිට් එක. මට කියනවා තමසගොය අනියම් පිරිමි යාළුවත් එක්ක අද කොහෙරින් යන ගමන් දින්නේ. අපි විකාර කරන්නේ නැහැ ගෑණිය. DS එකට මෙට යන්නේ. ඒකෙන් අපිව ගොඩ දානවා. දැන්නගේ ලවුලෙන් ඉන්න එපා බං. පාර ගහමු. වරෙන් නිවසක් දෙන්න. සඳ බොඳ වෙන්න දෙන්න. ඉරෝ කිස් කරනවා.